අද මම ඔබව කැඳවාගෙන යන්නේ මගේ අලුත්ම ඇරඹුමකට. මම අර කලින් වීඩියෝ එකකින් කිව්වා වගේ අද අපි කොබෝ ලීල සහ සැපදිල්ල පැළ දෙකක් රෝපණය කරනවා. මේක නිකම්ම ගහක් හිටවීමක් නෙවෙයි. මනස සහ සුබාදහම් අතර තියෙන ඒ ලස්සන සම්බන්ධය අත්විඳීමක්. ගහක් හිටවන්න කලින් අපි පොළව සකස් කරන්න ඕනේ. වලේ තියෙන ගල් කැට මුල් ඉවත් කරලා පොහොර පස් දානවා වගේම තමයි අපේ මනසත් දියුණු කරන්න කලින් ඒකේ තියෙන අනවශ්‍ය සිතුවිලි අයින් කරන්න ඕනේ. බලන්න කොබෝලීල පැළයේ මුල පස්වලට හිර වෙද්දි ඒක පොළොවත් එක්ක සම්බන්ධ වෙන ලස්සන. දැන් මේ පැළයට ජීවය ලැබෙනවා. පැළයකට වතුර දෙනවා කියන්නේ අපි ඒකට මෛත්‍රිය දක්වනවා වගේ වැඩක්. සැපදිල්ල කියන්නේ ටිකක් ඉවසීමෙන් හිටවන්න ඕන පැළයක්. අපි ඒ කවරේ ඉවත් කරද්දි මුලට හානි නොවෙන්න වග බලා ගන්නවා. අපේ ජීවිතයේ සතුටත් ඔන්න ඔය වගේමයි. බොහෝම පරිස්සමෙන් රැකගන්න ඕනේ. ඒ වගේමයි මේ ගස් දෙකම මට මේ ජීවිතයේදී ලැබුණු හොඳම ගුරුවරු දෙන්නෙක් වගේ. අද මම මේ පැළ දෙක හිටවලා අවසන් කළා. තව අවුරුදු කිහිපයකින් මේ ගස් දෙක අපිට හුස්ම දේවි. සුබාදහම අපිට දෙන දේට වඩා යමක් ඇයට ආපහු දෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒක මනසටත් ලොකු සැනසීමක්. මේ විමංශා අලුත් ගමනට මාත් එක්ක එකතු වුණ ඔබට තෙරුවන් සරණයි. වීඩියෝව ගැන ඔබේ අදහස පල්ලෙහායින් ලියන්න.